එදා මෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවෙච්ච අති සාර්ථක ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුනා. ඔහු මේ ක්‍රිකට් යුගයේ රජු විරාත් කොහ්ලි. ක්‍රිකට් ක්‍රීඩාවේ ෆෝමැට්ස් තුනම එක විදිහේ සුපිරි දක්ෂතාවයකින් ක්‍රීඩා කරපු රජු විරාත් කොහ්ලි. එවගේම all 3 ෆෝමැට්ස් වල most runs list එකේ තුන්වෙනි තැන පසු වෙන විරාත් කොහ්ලි. T20 most runs list එකේ තුන්වෙනි තැනත්, ODI most runs list එකේ තුන්වෙනි තැනත්, Test most runs list එකේ 19 වෙනි තැනත් පසු වෙන විරාත් කොහ්ලි කියන්නේ all 3 ෆෝමැට්ස් වලම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සාර්ථක ක්‍රීඩකයෙක්. ටෙස්ට් තරඟ 123කදී ලකුණු 9230ක් ලබාගෙන තියෙන විරාත් කොහ්ලි එහිදී ඔහුගේ ඇවරේජ් එක 46.9ක රඳවගෙන තියෙනවා. ඒ වගේම එක් දින තරඟ 302කදී ලකුණු 14181ක් ලබාගෙන තියෙන විරාත් කොහ්ලි ඔහුගේ බැටිං ඇවරේජ් එක 57.9ක වගේ ඉහළ අගයක මේන්ටේන් කරලා තිබුණා. ඒ වගේම T20 තරඟ 125කදී T20 ලකුණු 4188ක් ලබාගෙන තියෙන විරාත් කොහ්ලි ඔහුගේ බැටිං ඇවරේජ් එක T20 වල සඳහන් කළේ 48.7ක වගේ ඉහළ අගයක. මුළු ජාත්‍යන්තර ලකුණු 27599කට මේ වෙනකොට හිමිකම් කියන විරාත් කොහ්ලි IPL තරඟාවලියේත් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට සඳහන් වෙනවා. ඒ ලකුණු 8509ක්, ඇවරේජ් එක 39.57 කියලා. ඒගොම විරාත් කොහ්ලි කියන්නේ 2008 under-19 World Cup winning captain. ඒ වගේම 2011 World Cup winner කෙනෙක්. 2013 Champions Trophy winner කෙනෙක්. ඒ වගේම 2024 T20 World Cup winner කෙනෙක් සහ 2025 Champions Trophy winner කෙනෙක්. ඒ වගේම විරාත් කොහ්ලි කියන්නේ ICC awards වල වැඩිම awards ප්‍රමාණයක් හිමි කරගත්ත ක්‍රීඩකයා. ඒ වගේම තරඟාවලියේ වීරයා සම්මාන වැඩිම ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයාත් විරාත් කොහ්ලි. ඒ වගේම තරඟයේ වීරයා වැඩිම සම්මාන ප්‍රමාණයක් ලබාගත් ලිස්ට් එකෙත් දෙවෙනි තැන පසු වෙන විරාත් කොහ්ලි. ඉතින් මට මේ විදිහට විරාත් කොහ්ලිගේ වාර්තා කියන්න ගියොත් මේ වීඩියෝ එක පැය ගාණක් දුරකට ඇදිලා යයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ highest score එක 254ට නොදැවුණු ක්‍රීඩකෙක් විදිහට වාර්තා කළපු විරාත් කොහ්ලි කියන්නේ ලෝක ක්‍රිකට් ස්වර්ණමය යුගයේදී තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව පටන්ගෙන 2008 ඉඳලා අද වෙනකන් ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ අනසක පතුරවපු වර්තමාන ක්‍රිකට් යුගයේ රජු කියලා කිව්වොත් මම හරියටම හරි. ඉතින් මම හැමදාම කියනවා වගේ ක්‍රිකට් ලෝකයට